හලෝ ඔන්න අද මම කුකින් වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. ඔන්න බලන්නකෝ මම මොනවද හැදුවේ කියලා. ඉතින් ඉවර වෙනකන් බලන්නකෝ මම මොනවද හැදුවේ කියලා. ඔන්න මම මුලින්ම චිකන් එක රෝස්ට් කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. භාජනයක් අරගෙන මිරිස් කුඩු, තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු, ලුණු කුඩු ටික දාගත්තා. ඊට පස්සේ ඉඟුරු, සුදු ලුණු, කරපිංචා බ්ලෙන්ඩ් කරගත්තා. ඒ ටික ඔක්කොම හොඳට පේස්ට් එකක් වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ බ්ලෙන්ඩ් කරගත්ත ටික අර භාජනයේටම අපි දාගන්නවා. ඊට පස්සේ මම එක්ස්ට්‍රා ටිකකුත් දාගත්තා. සෝයා සෝස් ටිකකුත් එකතු කරගත්තා. ටොමැටෝ සෝස් ටිකකුත් එකතු කරගත්තා. ඊට පස්සේ දෙහි බෑවක් අරගෙන ඒකත් මිරික ගත්තා. දැන් තියෙන්නේ මේ ටික ඔක්කොම හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ මම මේකටම පොල් තෙලුත් එකතු කරගත්තා. ඊට පස්සේ මම චිකන් එකේ තියෙන වතුර ටික ටිෂූ එකක් අරගෙන අයින් කරගත්තා. දැන් ඉතින් අපි හදාගත්ත පේස්ට් එක හොඳට තවර ගන්න තමයි ඕනේ. චිකන් එකේ හැම තැනටම යන විදිහට හොඳට පේස්ට් එක තවර ගන්න ඕනේ. ඉතින් මේ විදිහට හැමදේම හොඳටම තවරනොත් තමයි මේක හොඳ රසට බේක් වෙලා එන්නේ. මම චිකන් එක oven එකට බේක් වෙන්න දැම්මා. ඊළඟට මම හදන්නේ මගේ රයිස් එක. රයිස් එකක් හදනකොට අනිවාර්යයෙන්ම අපි ගන්න ඕනේ නිවිච්ච බත්. ඒ වුණාට මට නිවිච්ච බත් තිබුණේ නැති නිසා මම පොඩ්ඩක් බත් එක නිවෙන්න තියලා තමයි රයිස් එක හදන්න ගත්තේ. ඒකත් නිවෙනකන් මං ඊටු ටික ඔක්කොම ලෑස්ති කරගත්තා. ඉතින් දැන් තියෙන්නේ රයිස් එක හදාගන්න. මුලින්ම ඉතින් තෙල් ටිකක් දාලා ඒකට එක්ස්ට්‍රා ටිකකුත් මං එකතු කරගත්තා. ඊට පස්සේ ඉඟුරු සුදු ලුණු හොඳින් බැදීගෙන එනකොට තමයි ලුණු ටික එකතු කරගන්නේ. ලුණු ටිකයි සුදු ලුණු ටිකයි හොඳින් බැදෙනකන් කලවම් කරගන්නවා. ඊට පස්සේ බිත්තර ටික තෙල් එකට එකතු කරගන්නවා. ඊට පස්සේ බිත්තර එක සාමාන්‍ය තරමකට බැදීගෙන එනකොට අපි මේකට බත් ටික එකතු කරගන්න ඕනේ. බාගෙට බැදුණු බිත්තර වලට තමයි බත් එකතු කරගන්න ඕනේ. එතකොට තමයි රයිස් එක රස වෙන්නේ. ඊට පස්සේ වැඩි ගින්දරේ බත් ටික හොඳට කලවම් කරගන්න ඕනේ. බිත්තරත් එක්ක හොඳට බත් ටික කලවම් වෙන්න ඕනේ. ඊට පස්සේ බත් එකට අවශ්‍ය තරමට ලුණු, ගම්මිරිස් කුඩු එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් බත් එක හොඳට කලවම් කරගන්න ඕනේ. වැඩි ගින්දරේ හොඳට හැම බත් හැටයක්ම බැදෙන්න ඕනේ. ඊට පස්සේ මම බත් එකට සෝයා සෝස් ටිකකුත් එකතු කරගත්තා. සීනිත් මම පොඩි ප්‍රමාණයක් බත් එකට එකතු කරගත්තා. එතකොට හොඳ රසක් එනවා අපේ බත් එකට. ඊට පස්සේ ආයෙත් අපි බත් එක හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් අපි කැරට් ටිකත් එකතු කරගෙන බත් එක හොඳට කලවම් කරගන්න ඕනේ. කැරට් ටික සාමාන්‍ය ප්‍රමාණයකට තැන් වෙනකන් හොඳින් බත් එක කලවම් කරගන්න ඕනේ වැඩි ගින්දරේ. මම ලීක්ස්ත් එකතු කරගත්තා. ලීක්ස් එකතු කරගන්න එක වීඩියෝ ගත වෙලා නැහැ. ඉතින් ඔහොම තමයි මම රසයට ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්නේ. ඉතින් මේ වෙනකොට මගේ චිකන් එකත් හොඳට බේක් වෙලා තිබුණා. ඉතින් මගේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා නම් ඔයාලා හැමෝටම thank you. bye bye.